කාරුණික පින්නතුනි, තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාත පාළියේ සඳහන් වන ගිලාන කියන සූත්‍ර දේශනාව. සැවැත් නුවර වැඩ ඉන්න කාලේ තමයි මේ සූත්‍රය දේශනා කොට වදාළේ. සූත්‍රය තුල පුද්ගලයෝ 3 දෙනෙක් පිළිබඳව පැහැදිලි කරනවා. එයින් පළවෙනි පුද්ගලයා තමයි නැත්නම් පළවෙනි ගිලනා තමයි සුදුසු භෝජනයක් ලැබුණත් නැතත්, සුදුසු බෙහෙතක් ලැබුණත් නැතත්, සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නැතත් මේ පළවෙනි ගිලනා සුවපත් වෙන්නේ නැහැ. දෙවැනි ගිලනා පිළිබඳව සිහිපත් කරනවා සුදුසු භෝජනය ලැබුණත් නැතත්, සුදුසු බෙහෙත ලැබුණත් නැතත්, සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නැතත් මේ දෙවැනි ගිලනා සුවපත් වෙනවා. පළවෙනි කෙනා සුවපත් නොවෙනම කෙනා දෙවැනි කෙනා සුවපත් වෙනවා. තුන්වෙනි ගිලනා පිළිබඳව සඳහන් කරනවා සුදුසු භෝජනයක් ලැබුණොත් පමණක්, සුදුසු බෙහෙතක් ලැබුණොත් පමණක්, සුදුසු උපස්ථායකයෙක් ලැබුණොත් පමණක් ඔහු සුවපත් වෙනවා. මේ ආකාරයෙන් තමයි මේ 3 දෙනා පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. පළවෙනි කෙනාට භෝජනය, බෙහෙත, උපස්ථායකයා ලැබුණත් සුවපත් වෙන්නේ නැහැ, නැතත් කොහොමත් සුවපත් වෙන්නේ නැහැ. දෙවැනි කෙනා සුදුසු බෙහෙත්, සුදුසු භෝජන, සුදුසු උපස්ථායකයෙක් ලැබුණත් නැතත් ඔහු සුවපත් වෙනවා. තුන්වෙනි කෙනා සුදුසු බෙහෙත්, සුදුසු භෝජන, සුදුසු උපස්ථායකයා ලැබුණොත් පමණක් සුවපත් වෙනවා. ඉතින් මෙන්න මේ 3 දෙනා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරනකොට සිහිපත් කළේ තයෝ මේ භික්කවේ ගිලානා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ තයෝ. මහණෙනි, මේ ලෝකේ ගිලනුන් 3 දෙනෙක් විද්‍යමාන වෙනවා. ඒ 3 දෙනා කවුද කියන ප්‍රශ්නේ අහලා තමයි 3 දෙනා පිළිබඳව මේ විදිහට කරුණු සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මේ අය පිළිබඳව අපි ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. පින්නතුනි, මේ 3 වෙනි ගිලනා ගැන නැවත භාග්‍යතුන් වහන්සේ විස්තරයක් කරනවා. ඔහුගේ ලක්ෂණය නැවත පැහැදිලි කරනවා. ඉමංකෝ ගිලානං පටිච්ච ගිලාන බත්තං අනුඤ්ඤාතං. මෙන්න මේ එකම ගිලනා වෙනුවෙන් ගිලාන බත අනුමත කරලා තියෙනවා. ගිලන් බත මේ 3 වෙනි ගිලනා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ අනුමත කරලා තියෙනවා. ඔහු වෙනුවෙන් සුදුසු උපස්ථායකයෙක් සහ සුදුසු බෙහෙතක් ලබා දිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අනුමත කරනවා. මෙන්න මේ 3 වෙනි ගිලනා නිසාම අන්‍ය ගිලනුන්ටත් උපස්ථාන කළ යුතුයි. 3 වෙනියන් නිසා අනික් අයටත් උපස්ථාන කළ යුතුයි. ඒකට හේතුව තමයි දැන් පළවෙනි ගිලන ගැන අපි කතා කළා. මොනවා ලැබුණත් සුවපත් වෙන්නේ නැහැ. දැන් මොනවා ලැබුණත් සුවපත් වෙන්නේ නැති පුජ්‍යලයා අපි අත්හැරලා දැම්මොත් මොකද වෙන්නේ? අපි කියමු භික්ෂුන් වහන්සේ නමක් ගිලන් වෙලා ඉන්නවා. අපි දන්නවා මේ කොච්චර ප්‍රතිකාර කරමින් අපි වෙහෙසුණත් මේ රෝගය නිසා බේරගන්න බෑ කියලා. බේරගන්න බෑ කියලා දැනගත්තට පස්සේ අත්හැරලා දැම්මොත් ඒ භික්ෂුවගේ හෝ ඒ පුජ්‍යලයාගේ සිතේ අන්‍ය අය පිළිබඳව අමනාපයක් උපදිනවා. මේ අය මට උපස්ථාන කරන්නේ නැහැ.
මේ අය මට සලකන්නේ නැහැ, මේ අය මාව අත්හැරලා දාලා තමයි ඉන්නේ. ඒ අමනාප සිත පදනම් කරගෙන මරණයට පත් වුනොත් ඒ දේශ සිත ඔහුව නිරයේ උපද්දවන්න ඒකාන්තයෙන් හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔහු කෙරෙහි අනුකම්පා කරලා ඒ ද්වේෂ සිතෙන් ඔහුව මුදවන්න කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ පුජ්‍යලයා නැත්තම් ඒ භික්ෂුව කල්පනා කරනවා භික්ෂු මහා සංඝරත්නයේ විසින් එහෙම නැත්නම් මගේ ඥාති මිත්‍රාදීන් විසින් මා වෙනුවෙන් කළ යුත්තේ කරලා තියෙනවා. මා වෙනුවෙන් කළ යුත්තේ කරමින් ඉන්නවා. නමුත් මේක සුවපත් වෙන්නේ නැහැ. ඒක මගේ කර්මය වෙන්නත් පුළුවන් කියලා ඔහු උපේක්ෂක වෙන්න පටන් ගන්නවා. කවුරුවත් පිළිබඳව දේශයක් නැහැ. එහෙම නැත්තම් අර උපස්ථාන කළොත් පමණක් සුවපත් වෙන අයට විතරක් උපස්ථාන කර කර හිටියොත් මේ අයගේ හිත නරක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ කාරණාව පැහැදිලි කරමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ තුන්වෙනි ගිලනට විශේෂයෙන් උපස්ථාන කරන්න උවමනයි. හේතුව බෙහෙත සහ භෝජනය. ඒ වගේම උපස්ථායකයා ඊටාම විශේෂයි ඔහුගේ සුවපත් වීම උදෙසා. එනම් බෙහෙත් කරලා සුදුසු ආහාර දීලා සුදුසුසේ උපස්ථාන කරලා යමෙක් බේරගන්න පුළුවන්කම තියෙනවා නම් අපි හැමෝම ඔහු වෙනුවෙන් වෙහෙසිය යුතුයි. නමුත් දෙවනි පුජ්‍යලයා ඊටාම සුළු ආබාධයක් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඔහුට ප්‍රතිකාර කළත් නැතත් දවසක් දෙකක් යනකොට ඔහු සුවපත් වෙනවා. නැත්තම් එවලෙම නමුත් සුවපත් වෙන්න හේතු වෙන පොඩි ආබාධයක් තමයි ඔහුට තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවෙන් අපිට පැහැදිලි කරනවා තුන්වෙනි ගිලනා නිසා අනිත් ගිලනු දෙන්න වෙනුවෙන්ම කළ යුතු කටයුතු කළ යුතුයි කියලා. ඉතින් මේ කාරණාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ දක්ෂ උපස්ථායකයෙක් වෙන්න නම් ඔහු ගාව තිබිය යුතු ලක්ෂණ කීපයක් තියෙනවා. විශේෂයෙන් ගිලනාට උපස්ථාන කරන පුද්ගලයා රෝගියා සුවපත් කරවීම උදෙසා විශේෂයෙන් බලපානවා. මොකද මේ උපස්ථායකයා විශේෂයෙන් දැනගෙන සිටිය යුතුයි මේ රෝගියාට මෙන්න මේ ආහාර සුදුසුයි. නමුත් මේ ආහාර නුසුදුසුයි. සුදුසු නුසුදුසු ආහාර දැනගෙන ඔහුට සුදුසු ආහාර පමණක් ලබා දෙන්න ඔහුට අවබෝධයක් තිබිය යුතුයි. දැන් මේ වෙලාවට මොහුට මේ වාගේ පාන වර්ග සුදුසුයි. අපි කියමු ඇල්පැන් හොඳ නැහැ තියෙන රෝගීට. ඒ නිසා නිතර ඔහුට උණු පැන්ම ලබා දිය යුතුයි. ඉතින් ඔක උපස්ථායකයා මනාව නොදැනගෙන හිටියොත් ඔහුට ඇල්පැන් ලබා දෙන්න පුළුවන්. ඒක තුලින් රෝගය උත්සන්න වෙන්න පුළුවන්. තෙල් සහිත ආහාර ඔහුට ලබා දීම සුදුසු නැහැ වෙන්න පුළුවන්. උපස්ථායකයා ඒක නොදැන හිටියොත් ඔහු ආහාරය පිළිබඳව සැලකිල්ලක් නොදක්වන නිසා විශේෂයෙන් රෝගියා සුවපත් කරවන්න උපස්ථායකයා සතුව විශේෂ වගකීමක් තියෙනවා. එතකොට මේ බෙහෙත මේ රෝගියාට දිය යුත්තේ කුමන වෙලාවටද? මේක ආහාරයට පෙර දිය යුතුද? මේක ආහාරයට පසු දිය යුතුද? නැත්නම් ආහාර අරගෙන පැය කීයකින් දිය යුතුද? දවසකට කී වතාවක් බෙහෙත් දිය යුතුද? ඒ සියලු කාරණා පිළිබඳව මනා උනන්දුවක් දරන කෙනෙක් තමයි හොඳ උපස්ථායකයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ගිලාන උපස්ථායක අංග පිළිබඳව වෙනම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මේ උපස්ථායකයා ළඟ කරුණාව, දයාව, මෛත්‍රිය තියෙන්නත් ඕනේ. රෝගියා නිසා තමන් දේශසිත ඇති කර ගන්නවා නම් ඒක රෝගියාට වෙනම මානසික පීඩනයක් බවට පත් වෙනවා. ඒ නිසා කරුණාව, මෛත්‍රියත් මේ අය ළඟ හොදාකාරයෙන් තියෙන්න ඕනේ. පණ්ඩිතෝ දක්ඛෝ අනලසෝ
කියල සඳහන් කරනවා ගිලන් උපස්ථායකයා මනාව වූ දක්ෂයෙක් විය යුතුයි. ගිලාන උපට්ටාකෝ අනුඤ්ඥාතු භික්‍ෂුවක් ගිලන් වොහොත් භික්‍ෂු සංඝයා විසින් ඒ උපස්ථානය කිරීම සඳහා සුදුසු උපස්ථායක යන් උන්වහන්සේ වෙනුවෙන් වෙනම පත්කරල තැබිය යුතුයි කියලා සඳහන් කරනවා. පින්නතුනී ඊළඟට සඳහන් කරනවා යම් ආකාරයකින් යම් කෙනෙක් සනීප වෙන්නෙම නෑ කියලා දැනගත්තත් ඔහුට මනාව සලකන්න කියලා අපි ඒ කාරණාව මුලින් සිහිපත් කරන්නට යෙදෙනවා. ඒ මනාව සැලකිලි ලබනකොට භික්ඛු සංඝේන යං කාතබ්බන්තං කතං භික්ෂු සංඝයා විසින් මා වෙනුවෙන් කළ යුතු යමක් තියෙනවා නම් ඒ සියල්ල උන්වහන්සේලා මා වෙනුවෙන් සම්පූර්ණ කරනවා. මයිහම් පන කම්ම විපාකෝ ඉදිසෝ. නමුත් මේක මගේ කර්ම විපාකයයි. ඒ නිසා මං සුවපත් වෙන එකක් නැහැ කියන සිතින් උපේක්ෂක වෙලා ඒ සිතින් මරණයට පත් වුණත් සමහරලාට අයහපතක් වෙන්නේ නැහැ. ආන්ගේ කරුණාව මත තමයි ඔහුට විශේෂයෙන් උපස්ථාන කරන්නට කියලා සඳහන් කළේ. ඊළඟට පැහැදිලි කරනවා කෙසේ වෙතත් සනීප වෙන නොවෙන දෙදෙනාටම උපස්ථාන කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ පළමු පුද්ගලයන් 3 දෙනා පිළිබඳව විශේෂයෙන් අපේ අට කතාවේ මොනවද කියලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ ගිලනු 3 දෙනාට සමාන කරලා මේ ලෝකේ ඉන්න පුද්ගලය 3 දෙනෙක් පිළිබඳව පැහැදිලි කරනවා. ගිලනු 3 දෙනාට සමාන කරලා මේ ලෝකේ ඉන්න පුද්ගලය 3 දෙනෙක් ගැන දේශනා කරනවා. ඒව මේවකෝ භික්කවේ තයෝමේ ගිලානෝ උපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින්. පින්නතුනි මෙන්න මේ විදිහට මේ ගිලනුන් 3 දෙනාට සමාන පුද්ගලය 3 දෙනා කවුද? එක්තරා පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැක්කත් නැතත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවත් නැතත් ඔහු මේ ජීවිතයෙන් මාර්ගයක් ඵලයක් ලබන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණත් නැතත් භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය ඇහුවත් නැතත් ඔහු මේ ජීවිතයෙන් මගඵල ලබන්නේ නැහැ. අන්න එවන් අයට කවුරු කියලාද කියන්නේ පින්නතුනි? එවන් අයට කියනවා පද පරම කියලා. පද පරම පුද්ගලයා. යම් ධර්මකාරණාවක් Tamanට ඇහෙනකොට මම මේ වැරද්ද කරනවා නම් මට ඒකාන්තයෙන් අනාගතයේ දරුණු දුක් වේදනාවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ වරද නිසා මට සතර අපායේ උපදින්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙවන් වැරදි නොකළ යුතුයි කියන කාරණාව දන්නව නමුත් ධර්මයේ තුලින් අහනව නමුත් මේ මොහොතේ තමන් එවන් වැරදිවල නිරත වෙන කෙනෙක් වුණත් ඒ වරදින් අත මිදිලා වරද හදාගන්න ඔහු එළඹෙන්නේ නැහැ. එහෙම හිතලා බැලුවහම මේ ලෝකේ ඉන්න අයගෙන් වැඩි පිරිසක් අයිති වෙන්නේ මේ පළවෙනි පුද්ගලයාගේ ගණයට නෙමෙයිද කියලා හිතලා බලන්න. වෙනතුනේ අපි කොයිතරම් බණ අහනවද? අපේ ජීවිතයේ සරලම තැන කතා කළොත් මේ වයස් මට්ටම් වලට එනකොට අපි මේ ජීවිතේ කී පාරක් පන්සිල් සමාදන් වෙලා ඇද්ද? මේ සිල්පද 5 උල්ලංඝනය කරන්නේ නැහැ කියලා සමහර දවසට කී සැරයක් නම් ප්‍රතිඥා දෙනවද? නමුත් ඇත්තට මේක ප්‍රතිඥාවක් මිසක් ක්‍රියාත්මක වෙන ප්‍රතිඥාවක්ද? පින්නතුනි එහෙම හිතලා කටයුතු කරනවා නම්
මේ ලෝකෙ මීට වඩා කොච්චර ලස්සන තැනක්ද. එහෙනම් පන්සිල් උල්ලංඝනය කිරීම කර්මපතයක්. ඒ කියන්නේ ඒකාන්තයෙන් මරණින් මත්තේ නිරයේ උපදින්න හේතුවක් කියන කාරණාව ලාබාල වයසේ ඉඳලා නමුත් දැනගෙන හිටියත් අවුරුදු 35ක් 40ක් 50ක් 55ක් ජීවිතේ මේ වෙනකොට සම්පූර්ණ කරලා තිබුණත් තවම පන්සිල් රකින්න ඕන කියන හැඟීමක් තුල අපි හික්මිලා නැත්තම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කොච්චර අහන්න ලැබුණත් තාම අපිව වෙනස් වෙලා නැහැ. තාම අපිව නිවන් මගට බැහැගන්න කල්පනා කරලා නැහැ. එහෙනම් ඒ පළවෙනි ගිලනා වගේ පුද්ගලයෝ. ඉතින් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පළමු වැනියා පදපරම දෙවනියාට කියන්නේ උද්ගටිතඥ. සුළු ධර්ම කාරණාවක් අහලා මගඵල ලබනවා. තුන්වෙනි පුජ්‍යලයා. ඊටාම පොඩි කාරණාවක් යහන්න ඕනේ. ඒවමයි පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේලා මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට කාගෙන්වත් ධර්මය ඉගෙන ගන්න ඕනේද? නෑ, තමන්ම තනියම අවබෝධ කරනවා. ආන් ඒ වාගේ උත්තමය පිළිබඳව තමයි අර දෙවනි පුජ්‍යලයා හැටියට කියලා තියෙන්නේ සුදුසු උපස්ථායකයා ලැබුණත් නැතත් සුදුසු භෝජනය ලැබුණත් නැතත් සුදුසු බෙහෙත ලැබුණත් නැතත් තමන් සුවපත් වෙනවා. එහෙනම් එතෙන්ට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි පසේ බුදුරජාණන් වහන්සේ. ඊටාම සුළු ප්‍රමාණයක් ධර්මය අහලා මාර්ගඵල ලබන්න පුළුවන් උතුමන් අතරට සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා ඇතුළුව තව බොහෝ දෙනා මේ ශාසනය තුල අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි පුජ්‍යලයා. එක්තරා පුජ්‍යලයෙක් තථාගතයන් වහන්සේ දකින්න ලැබුණොත් එම ධර්මය අහන්න ලැබුණොත් විතරයි ඔහු මාර්ගඵල ලබන්නේ. ඔහු ආර්ය මාර්ගයට බැහැගන්නේ. මේ දෙක හරියටම කෙරුණොත් විතරයි ඔහු මේ සංසාරයෙන් එතර වෙන්නේ. මෙන්න මේ පුද්ගලයා නිසා පමණක් ධර්ම දේශනා කරන්න අනුමත කරලා තියෙනවා. හරියටම භාග්‍යතුන් වහන්සේ දැක්කොත් පමණක්ම එම ධර්මයේම ඇහුවොත් පමණක්ම ආර්ය මාර්ගයට ඔහු පැමිණෙනවා. එහෙමනම් ඔහුව සංසාරයෙන් එතර කරවීම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම ඔහුට දේශනා කරන්න අවශ්‍යයි. භාග්‍යතුන් වහන්සේගේම ධර්මය කියලා කියන්නේ තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය. භාග්‍යතුන් වහන්සේම අවබෝධ කරගත්ත භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ඒ නිර්මල ධර්ම පරියාප්තිය. පින්නතුනි, නිර්මල ධර්ම පරියාප්තිය අද මේ ලෝකේ ජීවත් වෙන අයට දුර්ලභ නැහැ. ඒ ධර්මය අදත් ඒ විදිහටම ජීවමානවම පවතිනවා. අදත් ඕන තරම් දෙනාට මගඵල ලබන්න පුළුවන්කම තියෙනවා. මොකද සමහර අයගේ මතයක් තියෙනවනේ ධර්මයෙන් මගඵල ලැබුවේ ප්‍රයෝජන ලැබුවේ අතීතයේ පමණයි, වර්තමානයේ බණ ඇහුවට අපිට ඒයින් ප්‍රයෝජන ලබන්න බෑ කියලා. ඒක අපිට හැඟෙන මතයක් මිසක් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. වසර 5000ක් කල් ගත වෙනකොට වැඩිපුරම ඉන්නේ සෝවාන් වහන්සේලා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි අහලා තියෙනවා කාසාව කණ්ඨක යුගයක් එනවා කියලා. ඇයි එන්නේ? ධර්මයේ තුල ජීවත් වෙන පිරිසක් නැති වෙන හින්දා. එතකොට මේ කාලේ වෙනකොට ලෝකෙ වැඩියෙන්ම වැඩ ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කවුද? අනාගාමීන් වහන්සේලා. නමුත් ඉතින් ඒ කියන විදිහට එවන් උතුමන් වහන්සේලා ලෝකේ වර්තමානයේ සුලභ නැහැ.
නමුත් නැත්තේ නෑ පින්නතුනි. සුලභ නැහැ නමුත් නැත්තේ නෑ. නමුත් තමන් කවුද කියන කාරණාව කවදාවත් උන්වහන්සේලා ලෝකෙට කියන්නේ නෑ. ඒක භාග්‍යතුන් වහන්සේ තහනම් කරපු දෙයක්. තමන් කවුද කියලා කියන්න එපා කියලාමයි කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂාපදයක් තියෙනවා. භූතගාම ශික්ෂාපදය කියලා. ඒ කියන්නේ තමන් කවුද කියලා කියන්න එපා කියලා. සමහර කෙනෙක් තවත් කෙනෙකුගෙන් අහන්න පුළුවන්. ඔබ මේ කාලේ භාවනා කරනවද? මොන භාවනාවද කරන්නේ? දවසකට කොච්චර වෙලාවක් භාවනාවට කාලය යොදනවද? එවන් ප්‍රශ්න අපේ සමාජයේ අපෙන් අහන අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අයට උත්තර දෙන්න යන්න එපා කියලා තියෙනවා. බේරෙන්නම බැරුව අහනවනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන් ගැන කියන්න එපා කියලයි. කියලා අයින් වෙලා යන්න කියලා සඳහන් කරනවා. තමන් කවුද කියන කාරණාව කියන්න යන්න එපා. මාර්ගඵල ලබලා නැති භික්ෂූන් වහන්සේ නමක් තමන් මාර්ගඵල ලාභියෙක් කියලා සඳහන් කළොත් කාරණාව කොච්චර දරුණුද කියලා දේශනා කළා. පැවිද්දම නැතුව යනවා කියලා. පැවිද්දම අහෝසි වෙනවා. ඒකට කියන්නේ පරාජිකා වෙනවා කියලා. ඒ පරාජිකාව තමයි පින්නතුනි උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව කියලා හඳුන්වන්නේ. භික්ෂුත්වය නැති වෙන්න තරම් වරදක් තමන් ආර්ය තත්වයට පත් නොවි තමන් ඒ තත්වයට පත් වුණා කියලා කියන එක. එතකොට හිතලා බලන්න කාරණාව කොච්චර ගැඹුරුද කියලා. මේ ශාසනයේ මහරහතන් වහන්සේලවත් තමන් කවුද කියන එක නුසුදුසු තැන ප්‍රකාශ කළේ නෑ. අපි බොහෝ ධර්මානුශාසනාවල් වල මතක් කරලා තියෙනවා. රහතන් වහන්සේ ළඟ ලස්සන ප්‍රාර්ථනා දෙකක් තියෙනවා කියලා. ඒ නිකලෙස් උතුමන් වහන්සේගේ හිතේ උපදිනේ අපූර්වතම වූ පළවෙනි ප්‍රාර්ථනාව තමයි මම රහත් වුණ බව මේ ලෝකෙ කිසි කෙනෙක් නොදැන ගනිත්වා. දෙවැනි ප්‍රාර්ථනාව තමයි මා ලැබූ ඒ උතුම් අරහත්වය අන් සියලු දෙනාටම ලැබේවා. නිකලෙස් හිතක උපදින හරි අපූර්ව ප්‍රාර්ථනා. ඉතින් ඒ නිසා මම කියන්න හැදුවේ මේ කාලෙත් මාර්ගඵලලාභීන් වහන්සේලා මේ ලෝකේ නෑ කියලා කාටවත් තර්ක කරන්න බැහැ පින්නතුනි. ඒක බුද්ධ ප්‍රඥප්තියට අනුවම ඒ සඳහා යෙදිලා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගත් අය අදත් ඕන තරම් ඉන්නවා. නමුත් තමන් කවුද කියලා කියාපාන්නේ නැති නිසා අපිට හඳුනගන්න බෑ. හඳුනගන්න බොහෝ කල් ඇසුරු කරන්න ඕනේ. හැබැයි පොඩි කාලයක් ඇසුරු කරලා ඒ හඳුනා ගැනීම කරන්න අපහසුයි. අපේ ලංකාවේ එක කාරණාවක් සඳහන් කරනවා. අනුරාධපුර යුගයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් එකම ගල් ගුහාවක වාසය කරන අවුරුදු 60ක්. එයින් එක භික්ෂුවක් රහතන් වහන්සේ නම. නමුත් 60 අවුරුද්ද එකටම වාසය කරලත් අනික් භික්ෂුව හඳුනගන්නේ නෑ. එකම ලෙනේ එහා පැත්තේ ආසනයේ සැතපෙන්නේ රහතන් වහන්සේ නමක් කියලා. තමන්ගේ ගුණය කොයි තරම් ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවද? දුතාංග දරන භික්ෂූන් වහන්සේලා තමන් දුතාංගධාරී කියලා කියලා නෑ. එක භික්ෂූන් වහන්සේ නමක් බොහෝ කාලයක් දුතාංගයක් දරන පත්ත පිණ්ඩිකාංගය බලඳලා අවසන් කළාට පස්සේ වෙලාව තිබුණට වළඳන්නේ නෑ අය. නමුත් ශිෂ්‍ය හාමුදුරුවන්ට උක්ලීයක් ලැබිලා දන් වළඳන වෙලාව බොහෝසේ ඉතුරු වෙලා තියෙන නිසා උක්ලීය සුද්ධ කරගෙන අරගෙන යනකොට ලොකු හාමුදුරුවෝ දත් මැදලා මුව පිරිසිදු කරනවා. පොඩි හාමුදුරුවෝ සඳහන් කළා හොඳ රසවත් උක්ලීයක් හම්බුණා ස්වාමීනි උක් කෑල්ලක් වළඳන්න කියලා. ආයුෂ්මතුනි එපා කියලා කිව්වා. ස්වාමීනි මේක බොහොම හොඳයි ගුණයි කියලා කිව්වා.
නමුත් ආයුෂ්මතුනී දැන් මම මුව පිරිසිදු කරලත් ඉවරයි කියලා කිව්වා. ස්වාමීනි තාම වෙලාව තියෙනවනේ. පත්තපිණ්ඩිකාංගේවත් සමාදන් වෙලාද කියලා ඇහුවා. ඇත්තටම සිල් සමාදන් වෙලා ඉන්නේ. ඔව් ආයුෂ්මතුනි මං ඒ දුතාංගේ දරනවා කියලා කීවේ නෑ. එහෙනම් උක්කැලක් දෙන්න කියලා කිව්වා. තමන්ගේ උතුම් ගුණය ප්‍රකාශ නොකර එදා දුතාංගේ කඩාගත්තා. දුතාංගේ කඩාගත්තා. දුතාංගේ රකින්නවා කියලා කිව්වේ නෑ. දුතාංගයක් කැඩෙනවා කියන එක පාපයක් නෙමෙයි. ඒක තමන්ගේ නිවන වෙනුවෙන් තමන් ආරක්ෂා කරන කාරණාවක් නේ. ඉතින් එහෙම කරපු ශාසනයේ තමන් කවුද කියන එක කොහොමත් කියන්න එපා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා පින්නතුනි අදත් ඕන තරම් උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා. නමුත් ඒ කාරණාවල් කියන්නේ නැහැ. අපි මේ කාරණාව සිහිපත් කළේ අපේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම අහලා යම් කෙනෙක් ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ එලෙසින්ම පිළිපදිනව නම් අදත් ඕන තරම් මාර්ගඵලලාභීන් වහන්සේලා බිහි වෙනවා. අඩුව තියෙන්නේ ධර්මයේ නෙමෙයි. අඩුව තියෙන්නේ අපි ළඟ. අපි ප්‍රතිපදාවට යෙදිලා නැති එක. ඒක නිසා වසර 5000ක් කල් ආර්යයන් වහන්සේලා බිහි කරන්න මේ ධර්මයේ සමත්. නමුත් පුද්ගලයෝ හැටියට ඒ ධර්මයෙන් පිහිට ලබන්නන් හැටියට අපි දුර්වලයි මිසක් ධර්මයේ දුර්වල වෙන්නේ නැහැ කියන කාරණාව අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. එතකොට මේ ධර්මයේ වෙනුවෙන් යම් පුද්ගලයෙක් උනන්දු වෙනවා නම් උනන්දු කරවන්න පුළුවන් නම් ඒ නැවත දේශනා කරමින් උනන්දු කරවලා සංසාරයෙන් මුදවන්න පුළුවන් නම් එවන් පුද්ගලයන් වෙනුවෙන් ධර්මයේ දේශනා කරන්න කියලා අනුමත කළා. ඔවුන්ට ධර්මයේ දේශනා කරනකොට කොච්චර බණ ඇහුවත් ධර්මයේ තේරුම් අරගෙන මිදෙන්නේ නැති අයත් එතන ඉන්න පුළුවන්. නමුත් ඉතින් ඒ අයට අයින් වෙන්න කියලා ධර්මයේ තේරුම් ගන්න අයට විතරක් බණ කියන කතාවක් නැහැනේ. මේ පුජ්‍යලයට බණ කියනකොට අනික් අයත් ඕනනම් අහන්න පුළුවන්. ඇහුවා වුණාට ඒගොල්ලෝ යෙදෙන්නේ නැහැ. එහෙනම් මෙතන සඳහන් කරනවා ඊළඟට ලෙඩක් හැදුනහම සනීප වෙයිද දන්නේ නැහැ කියන කාරණාව හරියටම තීරණය කරන්න බැරි වුණත් සුදුසුම බෙහෙත සුදුසුම ආහාරය සුදුසුම උපස්ථායකයා ලබා දිය යුතුයි වගේ මේ තුන්වෙනියා නිසා සියලු දෙනාටම ධර්මයේ දේශනා කළ යුතුයි කියලා. එහෙනම් අපි අර පුජ්‍යලිය තුන් දෙනා පිළිබඳව දක්වපු කාරණාව තව ටිකක් සිහිපත් කරමු. පින්නතනි ඇතැම් පුජ්‍යලයක් ඉන්නවා බණ ඇහුවට ඒ ධර්ම කාරණාව අනුව එවලෙම යෙදෙන්නේ නැහැ. මේ කාරණාව කරන්න එපා. මේක වැරදි. මේ වරද කළොත් සතර අපායට යන්න තියෙන ඉඩ වැඩි කියලා කියපු ගමම්ම ඒ වැරද්දෙන් අත මිදෙන්න ලෑස්ති නැහැ. අන්න එවන් පුජ්‍යලයන්ට කියනවා පදපරම කියලා. පළවෙනි ගිලන. දෙවනියා බුදුරජාණන් වහන්සේ දැක්කත් නැතත් කොහොමත් නිවන් දකින කෙනෙක්. විශේෂයෙන් අපි සඳහන් කළා ඒ පසේ බුදුවරු වගේ අය. භාග්‍යතුන් වහන්සේ දකින්න ඕනෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න ඕනෙත් නැහැ. මහා කල්ප අසංඛ්‍ය 2.1 සංසාරේ ඒ වෙනුවෙන් පාරමිතා පුරලා ඉන්නේ. ඒ නිසා තමන්ට තනියම වුණත් සංසාරයෙන් එතර වෙන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි පුජ්‍යලයා විපඤ්ඤතඥ. විපඤ්ඤතඥ පුජ්‍යලයා කියලා කියන්නේ ධර්මයේ කෙටියෙන් කීවට අවබෝධ කරගන්න බෑ. විශේෂයෙන් සරියුත් මුගලන් ආදී උතුමන් වහන්සේලා අයිති වෙන්නේ ධර්මයේ කෙටියෙන් කියහම අවබෝධ කරගන්න උතුමන්ගේ ගණයට. එහෙනම් මේ තුන්වෙනි පුජ්‍යලයට කෙටියෙන් කියලා අවබෝධ කරවන්න බෑ. ඔහුට ධර්මය අවබෝධ කරවන්න නම්
උදාහරණ උපමා ගෙන හැර දක්වමින් බොහෝ දීර්ඝ ලෙස ධර්මයේ දේශනා කරන්න අවශ්‍යයි. එතකොට එහෙනම් වර්තමානයේ අපි කල්පනා කරලා බලහම සමහර වෙලාවට අපි එක දේශනාවක් පැය එකමාර, පැය දෙකක්, පැය 4ක් 5ක් ධර්ම දේශනා කරනවා. බොහෝ කරුණු ගෙන හැර දක්වමින් දේශනා කරනවා. තවත් ටිකක් අතීතයට යනකොට ධර්මශාලාවේ එළි වෙනකන් ධර්ම දේශනා කරපු කාල මේ රටේ තිබුණා. ඒ නිසා දීර්ඝව විස්තර කරාම සමහර කෙනෙක් තේරුම් අරගන්නවා. ඔහුට අනුකම්පා කරලා දීර්ඝ වශයෙන් ධර්මයේ දේශනා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අනුමත කරනවා. ඊළඟට පින්නතුනි තවත් පුජ්‍යලයක් පිළිබඳව සඳහන් කරනවා. උද්ගටිතඥයි. ධර්මයේ ඊටාම කෙටියෙන් දේශනා කරාම ඒ ධර්මයේ මනාව තේරුම් අරගන්න. එනම් අපි සඳහන් කළා සරියුත් මුගලන් දෙනම වහන්සේ. අග්‍රපස්ථායක ආනන්දයන් වහන්සේ. තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ එක වචනයක් ආනන්ද හාමුදුරන්ට වචන 60,000කින් වැටහෙනවා කියලා කියන්නේ. ඒ තරම් පුදුම අවබෝධයක්, පුදුම ඥානයක්. මේ ශාසනයේ ධර්ම සේනාධිපති කියලා හැඳින්වුවේ සාරිපුත්තයන් වහන්සේ. නම් ධර්ම භාණ්ඩාගාරික කියලා හැඳින්වුවේ ආනන්දයන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක බවට පත් වෙනකොට භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීම් කීපයක් කළා. ඒ ඉල්ලීම් අතර එක ඉල්ලීමක් තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නැති තැන දේශනා කරන ධර්මය නැවත මට දේශනා කරනවා කියලා පොරොන්දු වෙනවා නම් මං උපස්ථායක වෙන්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ නැවත මට දේශනා කරන්න වෙහෙසෙන්න එපා. මුලයි මැදයි අගයි කියලා දුන්නාම ඇති. ඒ ටික කියලා දුන්නාම මුළු දේශනාවම අවබෝධ කරනවා. යසකුළු පුත්‍රයා වගේ අය තාම කෙටියෙන් දේශනා කරපු ධර්ම කරුණු වලින් මේ සංසාරي පිළිබඳව කලකිරීම ඇති කරගත්ත අය. ආන් එවන් උතුමන් වහන්සේලාට කියන්නේ උද්ගටිතඥයි කියලා. එමන පින්නතුනි විපඤ්ඤතඥයි කියලා කියන ධර්මයේ විස්තර කරලා කියාම මනාව අවබෝධ කරගන්න අය. ඤෙය්‍ය කියලා කියන්නේ Taman තනියම වුණත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය. එක දේශනාවකින් නිවන් දකින්න නැති පුජ්‍යලයට කියනවා ඤෙය්‍ය කියලා. එක දේශනාවකින් නිවන් දකින්නේ. දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර කර දේශනා කරන්න ඕනේ. එහෙමනම් මේ පුජ්‍යලයෝ අතර Taman කවුද කියලා හිතන්න ඕනේ. මම කවුරු ගණේද ඉන්නේ? මට කොච්චර ධර්මය අහන්න ඕනේද? අහන ධර්මයේ තුල මට ශ්‍රද්ධාව කොච්චර තියෙනවද? ඒ ශ්‍රද්ධාව තුල යෙදිලා ධර්ම කාරණාව ජීවිතයට එකතු කරගෙන මේ වෙනකොට මම ධර්මයේ තුල කොයිතරම් ප්‍රමාණයක් පිහිටලා ඉන්නවද? මේ ධර්මයෙන් මම මේ වෙනකොට කොයිතරම් ප්‍රයෝජන අරන් තියෙනවද? නූපන් අකුසල් නූපදවන්න මම තීරණය කරලාද? උපන්න කුසල් යටපත් කරන්න මං වෙහෙසෙනවද? කියන කාරණාවල් මෙනෙහි කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ධර්ම පරියාප්තිය ලෝකයාගේ හිතසුව පිණිස පවතින මේ වෙලාවේ ඒ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන මේ සංසාරයට විරුද්ධව වැඩ කරන්න අපි හැම වෙලාවෙම උත්සාහ දරන්න ඕනේ. එහෙම උත්සාහ දරන පුජ්‍යලයාට අනුකම්පා කරලා තමයි ධර්මයේ දේශනා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද කළේ. යම් කෙනෙක් ඒ අවවාදයට කීකරු නම් එවන් කීකරු පුජ්‍යලයන් යම් දවසක මරණයට පත්වෙන මොහොතක් තියෙනවද? අන්න එවන් මොහොතට සියලුම සතර අපායේ දොරවල් වැහෙනවා කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා උතුම් වූ තිසරණේ මත පිහිටලා පංචශීල ප්‍රතිපදාවෙන් ජීවිතේ පෝෂණය කරන පුද්ගලයා
මිය යන මොහොතක් වෙත්නම් ඒ මොහොතට නිරාදොරවල් වැහෙනව කියල කියනවා. නිරයේ දොරගුළු වැහෙනවා වගේම සුගතියේ දොරවල් ඔහු වෙනුවෙන් විවෘත වෙනවා. එමනම් අපි කල්පනා කළ යුතුයි මා මිය යන දවසට නිරයේ දොර වහන්ඩ සමත්කමක් ඇති කරන්න මට ශ්‍රද්ධාවක් තියෙනවද. නමුත් බුද්ධෝත්පාද කාලයක සම්මාධිට්ටික ජීවිතයක් අරගෙන පින් කරන්න පුළුවන් රටක ඉපදිච්චාපි. අපේ ජීවිතයට කලානං හොඳ සාධහරණය. නිරයේ දොරගුළු වහල සුගතියේ දොර විවෘත කරලා උතුම් නිර්වාණය දිහා බලාගෙන දෑසපියාගණ්ඩ පුළුවන් අය බවට පත්තෙන්ට වනේ. එහෙම උනොත් තමයි මේ ජීවිතයට හොඳ සාධහරණයක් තමන් කරගත්ත වෙන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ අප කෙරෙහිම අනුකම්පා කරලා තමන් වහන්සේගේ අතට ලැබුණ නිවන කෝටි ප්‍රකෝටි වාරයක් දුරස් කරලා සංසාරි දුක්වින්දේ අපි නිසාමයි ඒ විඳපු දුකට දුක් විඳමින් පුරපු පාරමිතාවට මගෙන් සාධාරණයක් වෙනව කියල කියන්නේ මංකල ගුණ දන්න කෙනෙක් බවට පත්වෙනවා. එවන් කෙනෙක් වෙලා භාග්‍යතුන් වහන්සේ සරණ සහිතව මෙලවින් සමුගණ්ඩත් අමා මහනිවනට ලං වෙන්ඩත් මේ උතුම් කුසල කර්මයත් සියලු දෙනාටම හේතුවේවා.